ලංකාවේ ආයෙත් යුද්ධයක් පටන් ගන්නද යන්නේ. රෝද 138ක් තියෙන අති දැවැන්ත වාහනයකින් මොකද්ද මේ අරගෙන යන්නේ? කොළඹ වීගමුව පුත්තලම ප්‍රධාන මාර්ගයේ තමයි මෙන්න මේ වාහනේ අපිට දැක ගන්නට ලැබුණේ. ඉතින් දඩකොළ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ අරුම පුදුම දේවල්, ඒ වගේම මාර්ගයේ සිදුවන රටවන වැරදි පිළිබඳව ඔබව දැනුවත් කරන එකයි අපේ කාර්යභාරය. රෝද 138ක් තියෙන මේ අති දැවැන්ත භාණ්ඩ ප්‍රහාණය කරන රටේ මොකක්ද අරයි යන්නේ? ඒ අරයි යන දෙයට කලින් අපි කියන්නම් මේ වාහනය ගැන පොඩි විස්තරයක්. මේ වාහනය ඊයේ දවසේදී කොළඹ වරායෙන් තමයි පිටත් වුණේ. කොළඹ වරායෙන් ඉඳන් ජායල සීදුව ප්‍රදේශයට තමයි යන්නේ. රෝද 138ක් පිටුපස්ස කොටසේ එක් කට්ටලයකට රෝද 8 බැගින් ඒ වගේ කට්ටල 16කින් මේ වාහනය සමන්චිත වෙනවා. එක් කට්ටලයකට රෝද 8 බැගින් රෝද 16කින් සමන්චිත වෙනවා. පිටුපස්සේ කොටසේ පමණක් ඒ අනුව රෝද 128ක් තියෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කරද්දී බර දරා ගැනීමේ ශක්තිය තමයි මෙමගින් මෙම වාහනයට ලබා දී තියෙන්නේ. ඉදිරිපස්ස කොටසේ රෝද 10ක් තියෙනවා. එතකොට සම්පූර්ණ වාහනයම රෝද 138කින් සමන්චිත වෙනවා. ඉතින් මේ වාහනය වරායේ ඉඳන් මේ භාණ්ඩයත් රැගෙන මේ ප්‍රදේශයට යද්දී මෙහි තිබෙන විශාලත්වය උස ප්‍රමාණය අනුව සමහර ස්ථානවල කල ලයිට් පවා ගලවන්න සිදු වුණු අවස්ථා තිබුණා. වරාය ඇතුළත එවැනි සිදු වූ අවස්ථා තිබුණු බවටයි අපට සදාන් වන්නේ. ඒ පිළිබඳවත් ඡායාරූප අප සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් දරන සියලු වේදම් ඒ අදාළ ආයතනයන් විසින් දරන බවටයි අපිට සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ වාහනයක් දැකලා නැහැනේ සජීවීව කවදාවත්. ඉතින් අද බලා ගන්න පුළුවන්. තවමත් මේ වන විට මේ වාහනය නතර කරලා තිනවා ඡායාල ප්‍රදේශයේ. රෝද 138ක් තිබෙන මේ වගේ වාහනයක් තමන්ගේ ඇස් දෙකෙන් ජීවිතේටම දකින්න තියෙන්නේ කලාතුරකින්. ඉතින් ඡායාල කතාල පැත්තේ ඉන්නවා නම් ඔයාලා පොඩ්ඩක් පාරට ඇවිල්ලා බලන්න පුළුවන් මෙන්න මේ වාහනය කොයි වගේ වාහනයක්ද කියලා. මොකද්ද මේ අරයි යන්නේ? ඇත්තම ලංකාවේ යුද්ධයක්ද පටන් ගන්න යන්නේ. යුද්ධයක් තමයි. යුද්ධෙන් අපි බැට කෑවා සෑහෙන කාලයක්. අවුරුදු ගණන් බැට කාපු අපිට ආයෙන යුද්ධයක් එපා. අපි දැන් බැට කන්නේ ආර්ථිකය කියන යුද්ධෙන්. ආර්ථික කියන යුද්ධෙන් ජය ගන්න ලංකාවේ අලුතින්ම හදන්න යන කර්මාන්ත ශාලාවක එක් කොටසක් තමයි මේ කොටස් 500කින් 500කට එහා කොටස් ප්‍රමාණයකින් සමන්චිත වුණු එම කර්මාන්ත ශාලාවේ විශාලතම කොටස තමයි මේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ගෙන්වන ලද සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක කොටසක්. ඉතින් ලංකාවේ ප්‍රබලම සමාගමක් අලුතින් ආරම්භ කරන්න යනවා තවත් සිමෙන්ති කම්පැනි එකක්. ඉතින් ලංකාවේ දිනෙන් දින ආර්ථිකය දියුණු වෙද්දී මේ ආර්ථික යුද්ධෙන් ජය ගන්න තමයි මේ වෙර දරන්නේ. තවත් දෙයක් කියන්න අමතකුණා. ඒ තමයි මේ භාණ්ඩ ප්‍රහාණය කරන රථය වරායේ ඉඳන් ජායල ප්‍රදේශයට යද්දී ඒ රටේ හයර් එක කීයද කියලා ඔයා හිතනවද? ලක්ෂ 45කටත් එහා තරම් හයර් එකක් තියෙනවා මේකට. කියන්නේ තරම් මුදලක් ගන්න පුළුවන් වාහනයක්. බලන්න. තව කෙනෙක්ට තව දරුවෙක්ට බලන්න දේ දරුවන්ගේ දැනුම වර්ධනය වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. කවදාවත් වර්ධින්නේ නැහැ. ඔයාගේ දැනුම දවසින් දවස අලුත් වෙනවා. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නම්. අපි ඔබත් එක්ක ඉන්න දඩකොලේ